සුබ දවසක්. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ කූල් අප් වෙතින් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. හරි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ AI image බල්ක් පිටින් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මේකට විවිධ වර්ගයේ prompt PDF හරි text document එකකට හරි දාලා එකවර image ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ මම මීට කලිනුත් කතා කරලා තියෙන Free AI Whisk එක. ඉතින් මේ වගේම තවත් වීඩියෝස් ඔයාලා ළඟටම අරගෙන එන්න channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම Google ගිහිල්ලා search bar එකේ search කරන්න Whisk Automate කියලා type කරලා enter කරන්න. ඊට පස්සේ එතන උඩින් එනවා W අකුරක් වගේ තියෙන එකක්. එතන අපි Whisk Automate කියන එකට click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. අපි එතන ඉස්සෙල්ලාම install now is free කියන එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා ඇතුළට යමු. අපි මේක පාවිච්චි කරන්නේ Google extension එකක් විදිහට. අපි මෙතන add to Chrome කියන එක උඩ ක්ලික් කරලා ඇතුළට යමු. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට message එකක් එනවා. add extension කියලා අපි ඒකට ක්ලික් කරා. ඊට පස්සේ අපි මේක extension එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේක මෙහෙමම දිවිද්දී අලුතෙන් ටැබ් එකක් ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ මෙතනට ගිහිල්ලා අපි දාගත්ත එක්ස්ටෙන්ෂන් එක මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේක ඇතුළට ක්ලික් කරලා මෙන්න මේ තියෙන එක්ස්ටෙන්ෂන් එක අපි මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන පේනවා ඔයාලට සයිඩ් එකෙන් ඕපන් වෙනවා අපි Whisk Automate කියන එක. ඊට පස්සේ අපි මෙතන මේල් එකක් දීලා sign in වෙන්න ඕනේ. ඉතින් මා ළඟ තියෙන මේ වැඩවලටම පාවිච්චි කරන මේල් එකක්. මම මේ මේල් එක ක්ලික් කරලා ඊට පස්සේ මෙතනින් continue කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ එක්ස්ටෙන්ෂන් එක පෙන්නන්නේ. අපි මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා මෙතන තියෙනවා launch Whisk generator කියලා. launch Whisk generator කියන එක ක්ලික් කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. ඊට පස්සේ මා ළඟ තියෙනවා මම හදාගත්ත prompt pack එකක්. එතන මම PDF එකක් හරි text document එකක් වගේ තමයි හදාගෙන තියෙන්නේ. prompt pack එකක් විදිහට upload කරනවා නම් PDF එකක් හරි text document එකක් වගේ හදා ගන්න ඕනේ. අපිට මේක manual කරන්න පුළුවන්. මෙතන upload කියන තැනට ගිහිල්ලා අප්ලෝඩ් තියෙන තැනට ගිහලා අපිට මැනුවල් ෆොන්ට් එකක් දීලා එක ඉමේජ් එකක් වුණත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට යමු දැන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඔටෝ ඩවුන්ලෝඩ් කියලා. මම එතන ඔටෝ ඩවුන්ලෝඩ් කියන එක ඕෆ් කරගන්නවා. මම ඔයාලට පෙන්නන්නේ වීඩියෝ එකක් කරන හින්දා. ඊට පස්සේ මෙතන තියෙනවා CSV කියලා එකක්. මම ඒකත් ඕෆ් කරනවා. ඒකත් එතනින් කියන්නේ ඩොකියුමන්ට් එකක් විදිහට අපිට ඉමේජ් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඩිලේ එක. මෙතන ඩිලේ එක තප්පර 5ක් තියන්න. තප්පර 5න් 5ට තමයි සාමාන්‍යයෙන් ඉමේජ් එකක් ජෙනරේට් වෙන්නේ. ඉතින් එතන තප්පර 5 තියෙන එක හොඳයි. දැන් අපි setting ටික හදාගෙන ඉවරයි. අපි දැන් generate කරන්න යන්නේ. මෙතනට ඔයා ගිහලා start processing කියන එක click කරන්න. ඊට පස්සේ මම මෙතන new project එකක් විදියට තමයි මේක පාවිච්චි කරන්නේ. මම මෙතන new project කියන එක click කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනින් දැන් අපේ image ටික generate වෙන්න පටන් අරන් තින්නේ. මම මෙතන පාවිච්චි කරලා තින්නේ prompt 5ක් 6ක් විතර. prompt මීට වඩා වැඩි වුණොත් එimhe ටික වෙලාවක් යනවා. ඔයාලට පේනවාද පිටිපස්සේ background එකේ පේනවා නිකන් hidden වෙලා වගේ අපේ image ටික generate වෙනවා. ඉතින් ටික වෙලාවක් අපිට මේක බලාගෙන ඉන්න වෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ image ටික generate වෙලා තියෙන්නේ. බලන්න හොඳ quality එකකට තියෙනවා මේ image ටික. මම මෙතන දාලා තියෙන ratio එක 1/1. අපිට ඕන නම් 16/9, 9/16 TikTok වගේ ඒවකට දානවා නම්. ඊට පස්සේ මේ image අපිට animate කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේ මෙතනින් download කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මට ඔයාලට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. අපි 1/1 තමයි මෙතන දාලා image generate කරේ. මෙතන 16/9, 9/16 වගේ ඒවා දාලා උනත් අපිට මේක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් වීඩියෝස් ඔයාලා ළඟටම අරගෙන එන්න channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහින් එන්නම්.